ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉඟුරු වගාව මම පොඩියට කරන් යනවා. ඉතින් මේ මහා ලොකුවට කරන දෙයක් නන් නෙමෙයි. ඉතින් මේ සාමාන්‍ය පොඩියට මේ 16 බෑග් වල තමයි මං හදලා තියෙන්නේ. ඉතින් මං ඒක අද ඔයාලට කියලා දෙන්නම්. ඒකේ තියෙන අඩුපාඩු සම්බන්ධව මට ඒක තමයි ඔයාලට කියන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒකේ තියෙන අඩුපාඩු. ඇත්තටම 16 බෑග් නම් ඉඩ මදි. මොකද ඒක දික් අතර තමා මේ අල බහින්නේ. ඉතින් අපිට හොඳ අස්වැන්නකට යනවා නම් ඉතින් එක්කෝ අර කිලෝ 50 උර තියෙනවා. ඒ වගේ එකකට යනවා නම් ඉතින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 18යි 18 ඊට වැඩි බෑග් තියෙනවා. ඒවා ගොඩක් හොඳයි. ඉතින් මේ වගාවක් කරනවා නම් ඉතින් ඔයාලට පේනවා ඇති මේ මගේ වගාවේ හානි වෙලා තියෙනවා. මේක ඇවිල්ලා මේ ඇත්තටම පණුවෙක් ඉන්නේ මේක ඇතුළට මේ අපේ දැන් ඉඟුරු ගහේ කඳ විදිනවා මේ පණුව ඇතුලේ ඉන්නවා. ඉතින් එහෙම වුණාම මේ වගේ මේ ගහ කුණු වෙලා යනවා. ඉතින් මේක මේ හැම එකටම වගේ තියෙනවා. ඉතින් මේකට අපට යොදන්න පුළුවන් අලු ගහන්න පුළුවන්. ඉතින් මහා පරිමාණයෙන් වෙලා තියෙනවා නම් ඉතින් කෘමිනාශක ගහන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලාම මේ අර ගහක් හදා ගන්නකොට වැලිපස වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. මම මගේ ඉඟුරු වගාවට යොදාගත්තේ වැලි කොටස් එකයි ඒ වගේම කරදහය කොටස් එකයි මතු පිටපස් කොටස් එකයි මේ ඊට අමතරව කොම්පෝස්ට් පොහොර භාවිතා කරා කොටස් එකක්. ඉතින් ඒ විදිහට හදාගත්ත මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඉතින් තව වැලි ටිකක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අල ටික හරියට හොඳට මේ අපට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් අපි මේකට ඇත්තටම මේ පෝර දාන්න ඕනේ. සාමාන්‍යයෙන් පෝර දානකොට මේ අපි දාන්නේ නම් මම නම් දාන්නේ මේ යූරියා ටිකක් දානවා රසායනිකව. ඊට අමතරව මගේ කොම්පෝස්ට් හදපු එකක් තියෙනවා. ඒකෙන් මම උඩින් දානවා. ඉතින් අපිට කඩවල වල තියෙනවා අලපෝර කියලා ගන්න මිශ්‍රණයකුත්. ඒකත් දැන් දැම්බොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේ වගේ කහ වෙලා තිබ්බහම දිලීර රෝග කියලා ගස් අයින් කරනවා. ඒ වගේ අයින් කරන්න අවශ්‍ය වෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්. කඳට හානි කරපුවාමත් මේ විදිහට කහ වෙලා අපේ වගාව තියෙනවා. ඉතින් ඒකට ඒ ගැන හොඳ පරිස්සමට හොඳ නිරීක්ෂණයක් කරොත් අපට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කඳ හිල් කරලා මේක ඇතුලේ ඇත්තටම මේ පණුවෙක් ඉන්නවා. ඒ පණුව දිගටම මේ ගහ කාගෙන අලේටම බහිනවා. එතකොට සමහර විට අලේ කුණු වෙන්නත් පුළුවන්. මම යලිත් ඔයාලට මගේ වගාවන් ගැන හොඳ වීඩියෝවක් රැගෙන එන්නම්. ඔයාලට සුබ දවසක්.